යාළුවනේ අපි රම්බොඩ ඇල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ එන්ට්‍රන්ස් එකට. හරිද? එන්ට්‍රන්ස් එකේ ඉඳලා පඩිපෙළේ නැගලා මෙතන කිලෝමීටර් 2.5 3ක් වගේ යන්න තියෙනවා උඩට පඩිපෙළේ. මම ඔයාලට නගින්න තැන පෙන්නන්නම් එහා උඩට. මේ තියෙන්නේ මේ හැරින් තමයි නගින්න තියෙන්නේ. කයි උඩට නැගගෙන යන පාරේ තමයි මේ දැන් අපි යන පාරේ තමයි. මේ පාරේ ගිහිල්ලා තමයි උඩට යන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි මෙන්න මේ විදිහට තමයි අපේ රම්බොඩ හයික් එක පටන් ගත්තේ කවිමයි. අපි පඩි පේලි 1 2 හැමීට උඩට නැගගෙන ඔන්න ඔය විදිහට තමයි ගමන යන්න පටන් ගත්තේ. ඉතින් මේ රම්බොඩ නැගගෙන යනකොට කැලයක් මැද්දෙන් තමයි යන්නේ. දකුණු පැත්තෙන් රම්බොඩ වතුර පාර ගලයි යනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට යනකොට මාරම ලස්සන තැන් ටිකක් හම්බ වෙනවා. ඒ වගේම පරිස්සමෙන් යන්න ඕනේ මේ කාලවුණු තත්ත්වෙත් එක්ක මේ තියෙන පඩිපෙල් කැඩිලා ගැලවිලා වලේ කකුල් එහෙම ඇතුළට යන්න පුළුවන්. ඒ හින්දා යන්නේ කට්ටිය පරිස්සමෙන් යන්න. ඉතින් යාළුවනේ මේ බලන්න මේ තියෙන ගහ වුණ පඳුර මේක ඇත්තටම ලස්සනට හැදිලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මේ ළඟදී මම හිතන්නේ මේ අත්වටක් ගහලා තියෙන්නේ. ඒක ගහලා තියෙනක හොඳයි ආරක්ෂාවටත් එක්ක කට්ටියගේ. ඉතින් මේ විදිහට තව අපිට කිලෝමීටරයක් විතර යන්න තියෙන උඩහට. ඉතින් යාළුවනේ මේ තියෙන රම්බොඩ යනකොට තවත් හම්බෙන ලස්සන තැනක්. ඉතින් මෙතන මේ ගල් ගොඩ අස්සෙන් යන්න තියෙන ඔයාලට වෙනම එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා ගල් දෙකක් මැද්දෙන් වගේ යනකොට. මෙතන මෙහෙම ගල් වලින් තමයි නැගලා යන්න තියෙන්නේ. මේ හරිය පාර හදලා නැහැ. ඒක හදලා නැති එකත් හොඳයි. මොකද මේ වගේ හයික් එකක් යනකොට මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැතුව කිසි තේරුමක් නැහැ. ඉතින් මම හිතන්නේ ඒක හින්දාම වෙන්න ඇති මේ සමහරට මෙතන අර වගේ පඩිපෙළ හදලා නැත්තේ. ඉතින් ඇත්තටම මේක සුපිරි ප්ලේස් එකක්. මේ මම ඔයාලට කිව්ව තැන ගල් දෙකක් මැද්දේ යන්න තියෙන ගල නිකන් දෙකට පදලා මේ පළලා තියෙනවා වගේ. මරෝ ඉතින් මෙතන. යාළුවනේ ඔයාලා මෙතනත් එද්දි රම්බොඩදි පරිස්සම් වෙන්න ඕන දන්නා. මොකද මෙතන මහගිරි දඹේ වගේ පඩිපෙළවල තියෙන්නේ. එක ළඟ උඩට තියෙන ඔයාලට පේනවා ඇති. මේකේ පොඩි අවදානමක් තියෙනවා. කකුල වැදිලා වැටෙන්න පුළුවන් ඔයාලා නැත්නම් ලිස්සන්න පුළුවන්. පල්ලෙහාට බහිනකොටත් මේ ප්‍රශ්නේම තියෙනවා. එකපාර ලිස්සලා යන්න පුළුවන්. උඩට යද්දි වදින්නත් පුළුවන්. ඉතින් තව දෙයක් ඉතින් මේ වගේ ටුවරිස්ට්ලා එහෙම අනන්තවත් ඔයාලට දකින්න පුළුවන්. අනන්තවත් කියන්නේ එච්චර ගොඩක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටුවරිස්ට්ලා මේ තැන් වගේ තැන්වල දකින්න පුළුවන්. ඉතින් අපේ ආගන්තුක සත්කාරයක් විදිහට අපි පොඩ්ඩක් පාරෙන් අයින් වෙලා මෙයාට ඉඩ දෙන්න ඕනේ. මොකද අපිට මේක බලන්න යන්න පුළුවන් උනට ලංකාවේ තියෙන උනට මෙයාලා ජීවිතේටම එකපාරයි වෙන්න පුළුවන් මෙහෙට එන්නේ. ඉතින් මේ වගේ පොඩි උදව්වක් හරි එයාලට වටිනවා. ඉතින් යාළුවනේ මෙතනින් උඩට යන්න තියෙන අහස් නැරුම් මැදිරියට. ඒ කියන්නේ ඔයාලට උඩ ඉඳන් ඇල්ල දිහා බලන්න පුළුවන්. උඩ කියන්නේ ඇල්ලේ සාමාන්‍ය දුරක ඉඳන් ඇල්ල පැත්ත දිහා බලන්න පුළුවන්. හරියට අර අපි ගලබොඩදි බෙන්නවා වගේ. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා ඔයාලා ඇල්ල ගාවට යන්න පුළුවන්. ඉතින් ඔයාලට පල්ලෙහාට යන්නත් පුළුවන් උඩට යන්නත් පුළුවන්. කොහෙන් ගියත් ඇල්ල ලස්සනයි. ඉතින් ඔයාලට ඉස්සරහින් පොඩියට පේන්න තියෙන්නේ රම්බොඩ ඇල්ල. ඉතින් අපි යන් ටික ටික ළඟට ගිහිල්ලා බලමු ඇල්ලේ සුන්දරත්වය.
මෙහෙම යාළුවනේ අපි යැල්ල ගාවට යන්න මෙන්න එහෙම පොඩ පිටත් උනේ අනිවාර්යෙන් ඔයාලා යනකොට සපත්තුවෙම ගලවලා යන්න මොකද ලිස්සන් ඉඩ තියෙනවා මේ හරියේ වතුර මැද්දෙන් තමයි යන්න තියෙන්නේ ඔයාලට ඇල්ලට ඔය ඉස්සරහ පේනවා වගේ ඒ හින්දා අනිවාර්යෙන් සෙරෙප්පු එහෙම ගලවලා යන්න මොකද නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලිස්සලා ඇල්ලේ ගහගෙන යන්න පුළුවන් ඉතින් ඔන්න රම්බොඩැල්ල එකට ඇවිල්ලා ඉන්නේ මේ තියෙන රම්බොඩැල්ල. සුදු මහත්තුරු ටික නාන එහා පැත්තේ. අර පැත්තෙන් තමයි අපි ආවේ. ආල් පොඩි දෙයක් පෙන්නන්නම්. මේ රම්බොඩැල්ල මෙතන නම් මෙතන එහා පැත්තේ මේ දියැල්ලක් වගේ වැටෙනව නේද? මෙන්න මේ ඇල්ල මේ දැක්කම ඔයාලට මොකද මතක් වෙන්නේ? මේ ඇල්ල සාමාන්‍යයෙන් සමානයි මේ ඕඩු වැල්ලට. ඇත්තට මේ වගේ මෙතනින් පාලමක් තිබ්බනම් ඒ වගේම පේනවා. ඒක ඇත්තටම ඕඩු වැල්ල වගේ සමානයි. මම ඒකයි ඔයාලට පෙන්වන්න ඕන උනේ. ඉතින් මේ තියෙන්නේ රම්බොඩ. අද පොඩ වැස්සේ පොඩ වතුර වැඩි වෙලා තියෙන්නේ. මෙතන තියෙනවා ඔයාලට නැචරල් පූල් එකක් හැදිලා නාන්න පුළුවන්. මේවට නැගලා ෆොටෝ ගන්න පුළුවන්. ඒ වුණාට පරිස්සමින් ෆොටෝස් ගහන්න ඕනේ. ඒ වගේම මේ අපි දැන් ඔය ආපු පාර වුණත් පාර කියන්නේ මේ ෆයින් මේ මෙතන ආපු ගල් උඩ සමානට මේ ලිස්සන් ඉඩ තියෙනවා. ඒ හින්දා පරිස්සමෙන් එන්න ඕනේ. මොකද මේ ගල් පට්ට ස්ලිපරි. මේ රස්ත වැහැලි කරලා ගියසෙල් බැඳිලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් කොයි වෙලාවක කියන්න බෑනේ. හින්දා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් කොහොමත් පොඩි ළමයි එක්කන් එනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්නම ඕනේ අනිවාර්යයෙන්. ඒ ඉස්සෙල්ලා මම දැක්ක පොඩි කෙනෙක් කරයි යනවා. මෙතන පොඩි ළමයි නම් උස්සන් ඉන්න එපා මෙතෙන්ට. පොඩි ළමයින්ගේ ජීවිත අපරාධයි. ඒකේ. ඉතින් මේක තමයි කොමාරි රම්බොඩැල්ල. උනේ සුදුමල්ලි ගල් කුරුණ හදනවා. ආලෝනේ ඉතින් රම්බරට එන්න කොහමද කියලා කිව්වොත් එනිම ඔයාලා නුවර පැත්තේ ගම්පල පැත්තේ ඉඳන් යනවා නම් නුවරලි පාරේ ඇවිල්ලා තවලන් තැන පහු කරනකොට රම්බොඩ ටනල් එක පහු කරලා එනකොටම උඩට යන්න පඩිපෙළක් තියෙනවා. එතන මේ ටිකට් කවුන්ටර් එකකුත් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. එතන ගොඩක් අට වාහනේ මම නවත්තලා තියෙන හින්දා බලා ගන්න පුළුවන්. ඔයාලට අම්මට පැත්තෙන් රම්බොඩ ඇල්ලට ඇල්ලේ වතුර එන ඒ ඇලක එන්න තියෙනවා. ඒ හින්දා ඔයාලට ඒක ලේසියෙන් වඳුර ගන්න පුළුවන්. ඉතින් ඔයාලා නුවරලි පැත්තෙන් ඉන්නවා නම් නුවරලි ඉඳන් දිගට මේකට ගම්පල පැත්තට ඔයාලගේ දකුණු අත පැත්තේ තේන්න තියෙනවා. ඒ විදිහටම ආරයිමයි තියෙන ඉන්න ඔයාලට හොයාගන්න අමාරුවක් නැහැ.
ඉතින් එතන ඉඳන් කිලෝමීටර් දෙකමාරක් වගේ පඩිපෙළේ දිගටම තියෙනවා. මේ පඩිපෙළේ දිගටම එනකොට ඔයාලට ඔන්න මේ රම්බොඩට එන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට රම්බොඩ දැන් පාගෙන අවබෝධයක් ගන්න ඇති කියලා. ඉතින් අපි දැන් පල්ලයට බහින්න. යා